IPL තරගාවලියේ තවත් තරගයක් ඊයේ වංගඩේ පිටියේ පැවැත්වුණේ මූලු වංගඩේ ප්‍රේක්ෂකාගාරයේම දෙවනත් කරමින්. තරගය පැවැත්වුණේ මුම්බයි ඉන්දියන්ස් සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි. කාසිය වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට මුම්බයි ඉන්දියන්ස් තීරණය කරනවා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූයේ නායක අජිංක්‍ය රහානේ සහ ෆින් ඇලන්. ඉන්දියන්ස් පන්දු යවන්නන්ට රිසිසේ පහර දුන්නේ පළමු කඩුලට ලකුණු 69ක් එක් කරමින්. ෆින් ඇලන් ලකුණු 37කට දැවී යද්දී කැමරන් ග්‍රීන්වත් ලකුණු 18කට දැවී යනවා. ඉනිමේ තුන්වන කඩුල ලෙස විශිෂ්ට ඉනිමත් දියත් කළ නායක අජිංක්‍ය රහානේ ලකුණු 67කට දැවී යන අතර හතරවන කඩුලට පිටියේ එක් වූ කඩුළු රකින්න ක්‍රීඩක ඇංග්‍රේස් රඝුවංශ සහ රින්කු සිං පන්දු 30කින් ලකුණු 60ක සමතාවක් එක් කරනවා. වේගවත් ලකුණු 51ක් රැස් කරමින් රඝුවංශ දැවී යද්දී රින්කු සිං වේගවත් ලකුණු 33ක් රැස් කිරීමට සමත් වෙනවා. ජස්ප්‍රීත් බුම්රා ඇතුළු මුම්බයි ඉන්දියන්ස් පන්දු යවන්නන් 4 අතේ දුවමින් පන්දු වාර 20 තුල කඩුළු 4කට ලකුණු 220ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. ලකුණු 221ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසින මුම්බයි ඉන්දියන්ස් ආරම්භක පිතිකරු යුගල වන රෝහිත් ශර්මා සහ දකුණු අප්‍රිකානු සුපිරිවමත් පිතිකරු රයන් රිහිල්ටන් කොල්කතා නයිට් රයිඩර්ස් පන්දු යවන්නන්ට නොසිතූ ප්‍රහාරයක් දියත් කරන්නේ පළමු කඩුල්ලට පන්දු 71කින් විනාශකාරී ලකුණු 148ක දැවැන්ත සමතාවයක් එක් කරමින් සහ මුළු වංකඩේ ප්‍රේක්ෂකාගාරයේම දෙවනත් කරමින් පන්දු 38කින් ලකුණු 78ක් රැස් කර රෝහිත් ශර්මා පළමු කඩුල්ල ලෙස දැවී යද්දී දෙවන කඩුල්ලට තවත් වේගවත් ලකුණු 31ක් එක් කිරීමට සූර්යකුමාර් යාදව් සහ රයන් රිහිල්ටන් සමත් වෙනවා. තුන්වන කඩුල්ල ලෙස පන්දු 43කින් ලකුණු 81ක් රැස් කරගෙන සිටි රයන් රිහිල්ටන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වෙන්නේ අනුකූල රොයිගේ විශිෂ්ට පන්දු රැගීම හමුවේ. පන්දු වාර 19 පන්දු එකකදී කඩලු 4ක් පමණක් දැවී ජයග්‍රහී ඉලක්කය වාර්තා කරන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කඩලු 6ක ජයක් හිමි කර ගනිමින්. තරගයේ වීරයා ලෙස පන්දුවෙන් දස්කම් දක්වා කඩලු 3ක් ලබාගත් ශාදුල් තාකූර් පත් වුණා.